හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් කොලොම්බියාවේ අගනුවර වූ බෙගෝටාහි දුගී ප්‍රදේශයක කඳු මුදුනක පිටතින් බැලූ විට කිසිදු ආකර්ශනීයතාවයක් නොමැති බොහෝ දෙනාගේ සැලකිල්ලට භාජනය නොවන නිවසකි. ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය එකතු කරන මිනිසාට අයිති. නිවස තුල ඇති කිසිදු දෙයක විශේෂත්වයක් පෙන්눔 නොකලත් පොත් 25000කින් සමන්විත නිදහස් පුස්තකාලයක් එහි වේ. ඒ හැම එකක්ම කවුරුන් විසින් හෝ විසිකර දමා තිබූ සාහිත්‍යමය ඉතිහාස පොත්ය. ජොස් ඇල්බර්ටෝ ගුටාරෙස් සිය අසල්වැසි දුගී දරුවන් උදෙසාම මේවා එකතු කර පිළිවෙලට තබා තිබුණා. සති අන්තය තුල අසල්වැසි දුවා දරුවන් පුස්තකාල වේලාවට එම නිවසේහි පිරෙන්නට ගන්නවා. කාමරයෙන් කාමරයට සුපරීක්ෂාකාරී වන විට සෑම කාමරයකම පොත්වලින් පිරී තිබෙන අයුරු දරුවන්ගේ මනසේ ඇඳී තිබුණේ අදාළ පුද්ගලයාගේ නිවස ලෙසින් නොව අගය කළ නොහැකි අගනා වස්තුවක් ලෙසටය. මෙම යථාර්ථය සෑම කිතුණුවෙක් සම්බන්ධයෙන්ද සමාන්තරය මන්ද අපෝ සාදා ඇත්තේ නොවටිනා දුහවිලි වලිනි. එහි ඉරිතැලින් තිබෙනවා. ඉක්මනින් බිදී යා හැකි. එනමුත් දෙවිඳුන් ස්වකීය ආත්මයන්ට නිවසක් පිණිස එය අපට බාර කර තිබෙන්නේ. කිතුතුමන්ගේ සුභාරංචිය තුවාල වී ඇති කැඩුණු බිඳුණු ලෝකයට ගෙන යාම පිණිස අපට මින් හැකියාව ලැබී තිබෙනවා. බිඳුණු සිත් ඇති සාමාන්‍ය ජනයාට මෙය මොනතරම් ශ්‍රේෂ්ඨ කර්තව්‍යක්ද. ඒ නිසායි 2 කොරින්ති 4:7 පවසන්නේ ඒ බලයේ ඊතා උතුම්කම අපට නොව දෙවිඳුන්ට අයිති වන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල ධර්මෝ යනුවෙන් අප ගැන නොව අප තුල ජීවත් වන මිනිය නොහැකි වටිනාකමකින් යුත් තැනැන් වහන්සේ පිළිබඳව අන් අයට පවසනා විට බොහෝ දෙනෙකුට අපගේ සාමාන්‍ය ජීවිත මිනිය නොහැකි වස්තුවක් බවට දකින්නට සලසනු ලබන්නේ සමිදානන් සහ එතුමන්ගේ අසීමිත බලයයි.